මෙක්සිකානු නේවියගේ පුහුණු නෞකාවක් ඇමරිකාවේ නිවියෝක් වල බෘක්ලින් පාලමේ ගැටීමක් ලක් කරලා තියෙනවා. මේ ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම 20 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබලා තියෙනවා. දැනට පවතින තොරතුරු වලට අනුව මේ ගැටීම සිදු වන අවස්ථාවේ 277 දෙනෙක් මෙම නෞකාවේ ඉඳලා තියෙනවා. මේක මෙක්සිකානු නේවියකට අයත් වෙන නෞකාවක්. ඒ වගේම තාමත් මේකට හේතුව තම හොයාගෙන නැහැ. ඇයි මේ ගැටීම සිදු වුනේ කියලා මේකට තියෙන ප්‍රධාන හේතුව තමයි දැනට පවර් ලොස්සක් කියලා වැරදි ඩිරෙක්ෂන් එකට ගිහිල්ලා මේ නැව පාලමේ ගැටුණා කියන එක. ඒ වගේම මේ ගැටීම සිදු වන අවස්ථාවේ පාලමේ විශාල ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. බලධාරීන් ඉක්මනින් ඒ සියලු දෙනා පාලමින් වෙලාවකට අයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ සිදුවී අවසන් වුණාට පස්සේ ප්‍රථම ආධාර කණ්ඩායම් පැමිණි පසු නැවත පාලම විවෘත කරලා තියෙනවා. ඒ වගේම මෙක්සිකානු ජනාධිපතිවරයා මේ පිළිබඳව කනගාටු ප්‍රකාශ කරලා තියෙනවා. අවශ්‍ය සහනාධාර පුළුවන් උපරිම මේ ගොදුරුවන්ට ලබා දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. තමත් මේකට හේතුව මේ ගැටීමට හේතුව සොයාගන්න නැහැ. දැනට ඉන්වෙස්ටිගේෂන් දැනට පරීක්ෂණ සිදුවීම් පවතිනවා. එහෙනම් අදට තියෙන අප්ඩේට් එක තමයි. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න. ලස්සන සර්ජරි රිපෝට්ස් ඉන්ටර්නැෂනල් මේ වගේ නිවුස් දැනගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.